මේන් ජනතාව දැන් ගරු කරන්නේ මේ නාලිකාවට විතරනේ මල්ලි. දැන් මේ එක නාලිකාවකවත් මල්ලි ගියේ නෑ. ධම්මික කියන හොර කපුවා මම කාලේ යකෝ මම අම්මා මම වහන්සේගේ අම්මා කියපු එක නාලිකාවකවත් ගියේ නෑනේ මල්ලි. ගියේ මල්ලි මෙච්චර නාලිකා දීදී මේක විතරයි. ඇයි මල්ලි එහෙම වෙන්නේ? මේ නාලිකාවල අයිතිකාරය කවුද? ජනතාව. මේ ජනතාවගේ මල්ලි ෆ්‍රීකවෙන්සි. ජනතාවගේ මල්ලි මදුවන්. මේවා අරගෙන මම එදා ඉඳන් සටන් කළේ මේ ලයිසන් ගන්න අයට මල්ලි මැරයන්ට දෙන්න එපා ලයිසන් කියලා. මේ මැරෙවුනේ මල්ලි හොරුනේ. මේ හොරුයි මැරෙව්වයි මල්ලි නාලිකාවල අයිතිකාරය වුණාම ඒගොල්ලෝ දෙන ප්‍රවෘත්ති බොරු මල්ලි. ප්‍රවෘත්ති හොර. ඒගොල්ලෝ බිස්නස් කරන්නේ. දැන් මේවල මල්ලි කෝටිපති වෙලානේ මල්ලි. දේශපාලනයක් සතයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන මේ කට්ටිය දේශපාලනයෙන්මනේ මල්ලි හම්බ කළේ. ඉතින් මං කියන්නේ මේ නාලිකාවට ලයිසන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල් වලදී ඒ නාලිකාවල අයිතිකාරගේ පැටිකිරිය බලන්න. එයා කුඩු බිස්නස් කරන්නේ. එයා ස්ටොක් මාකට් කරන්නේ. එයා එතනෝල් ගෙන්නනවද? එයා මිනි මරලා තියනවද? එහෙම තියෙන ඇයට ලෝකේ